Hi guys, මම අද යන්නේ ප්‍රංශයේ අයිෆල් කුළුණ බලන්න. ඉතින් මේ අයිෆල් කුළුණ තියෙන්නේ ප්‍රංශයේ පැරිස් නගරේ. ඉතින් guys දෙයක් කියන්නම ඕනේ. මට වීසා එක ගන්න නම් සෑහෙන කට්ටක් කන්න උනා. මොකද මම වදුරෙක්නේ. අපි ඉස්සෙල්ලාම guys කටුනායක එයාපෝට් එකට යන්න ඕනේ. ඉතින් අපි යමු දැන් එයාපෝට් එකට යන බස් එක ගන්න. Right guys, මම දැන් එයාපෝට් එකට යන ගමන් ඉන්නේ. අපි එයාපෝට් එකට ගිහින් හම්බෙමු. හරි ඔන්න guys මම දැන් ඉන්නේ කටුනායක එයාපෝට් එකේ. මම දැන් මේ එයාපෝට් එක ඇතුළට යන ගමන් ඉන්නේ. ඇත්තටම මට පොඩි බයකුත් තියෙනවා මේ ගමන ගැන. මොකද guys මම මේ පිට රටකට යන පළවෙනි වතාව නිසා. මම දැන් ෆ්ලයිට් එකට නැගලා ඉන්නේ. දැන් මගේ ෂීට් එක හොයාගන්න ඕනේ guys. මම පොඩ්ඩක් බය වෙලා ඉන්නේ. ගණන් ගන්න එපා guys. කොහොම හරි ඔන්න guys මම මගේ ෂීට් එකත් හොයාගෙන ඉඳන් ගත්තා. එහෙනම් ඉතින් guys අපි ප්‍රංශෙදි හම්බ වෙමු. ඔන්න මම දැන් ඉන්නේ පැරිස් නගරේ ප්‍රධානම එයාපෝට් එකේ. ඒ තමයි චාල්ස් ඩ ගෝල් එයාපෝට් එක. හරි guys එහෙනම් අපි දැන් අපි ආපු වැඩේ කරන්න යමු. එහෙනම් අපි අයිෆල් කුළුණ බලන්න යමු. හොහෝ යාළුවනේ finally I got to see the Eiffel Tower. ඇත්තටම guys මට ගොඩක් සතුටුයි. මේක නම් මාරම ෆීලිං එකක් guys. ඔයාලත් අනිවාර්යෙන්ම පුළුවන් කමක් තිබුණොත් මෙතනට ඇවිත් යන්න එන්න. මෙතන මාරම ලස්සනයි guys. මේ ඒක නෙවෙයි guys. වටපිටාවේ මිනිස්සු මගේ දිහා පොඩ්ඩක් අමුතු විදියට බලනවා වැඩි. මම වඳුරු කෙල්ලෙක් නිසාද දන්නේ නේද? Okay guys. අපි පොඩි රවුමක් දාමු තව. එන්න යමු. Excusez-nous. C'est incroyable. On peut faire un selfie avec vous, s'il vous plaît, là? දැක්කනේ guys ප්‍රංශෙද ලංකාවේද මොන ලෝකෙද කියලා නෑ මගේ ෆෑන්ස්ලා හැමතැනම. Okay guys මම එහෙනම් මෙතනින් නවතිනවා bye.